හරි අපි අද මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බ්‍රේක් සහ කන්ටිනියු කියන කීවර්ඩ්ස් දෙක ගැන. ඒතර Java ගැන කතා කරද්දී අපි දැනටම දැක්ක බ්‍රේක් කියන කීවර්ඩ් එක ස්විච් ගැන කතා කරද්දී ඒතර අපි මේ ස්පෙસિෆික් වීඩියෝ එකේදී කතා කරනවා මෙන්න මේ බ්‍රේක් සහ කන්ටිනියු කියන එක ලූප්ස් එක්ක භාවිතා කරන්නේ කොහොමද කියන එක. ඒතර බ්‍රේක් ගැන කතා කරද්දී ඔයාලා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන කරුණක් තමයි ඇයි අපි බ්‍රේක් භාවිතා කරන්නේ ලූපින් වලදී. ඒතකොට අපිට යම්කිසි අවස්ථාවකදී ලූප් එකක් through traverse කරගෙන යද්දී නැත්නම් අපි ලූප් එකක ඉටරේටිව්ලි ගමන් කරද්දී යම්කිසි කන්ඩිෂන් එකක් මෙට් වෙනකන් නැත්නම් අපි කියනවා කන්ඩිෂන් එක ෆේල් වෙනකන් අපි ලූප් එක through traverse කරන් යද්දී අපි හිතමු අපිට යම්කිසි ස්ථානයකදී යම්කිසි ස්පෙસિෆික් කන්ඩිෂන් එකක් ආවහම අපිට ලූප් එක බ්‍රේක් කරලා එලියට එන්න ඕන. නැත්නම් අපිට බ්‍රේක් ලූප් එකෙන් ජම්ප් අවුට් කරන්න අවශ්‍යයි. ජම්ප් අවුට් from the loop. ඒ වගේ අවස්ථාවක අපිට භාවිතා කරන්න වෙනවා මෙන්න මේ බ්‍රේක් කියන කන්ඩිෂන් එක. ඒතර මේ බ්‍රේක් කියන වර්ඩ් එකේම මීනින් එකේ තියෙනවා බ්‍රේක් නැත්නම් අපින කඩන්න. බ්‍රේක් කියන එකෙන් තේරෙන්නේ මෙන්න මේ කරන ලූප් එක කඩලා දාන්න. ඒ කියන්නේ අපි යම්කිසි ලූප් එකක ඉටරේටිව්ලි යනවා නම් අපි බ්‍රේක් කියන කීවර්ඩ් එක දැක්ක ගමන් ඒ ලූප් එකෙන් අපි එළියට ඒමක් තමයි සිදු කරන්නේ. ඒතර අපි බලමු කොහොමද අපි ඉම්ප්ලිමන්ට් කරන්න කියලා මේ බ්‍රේක් කියන කීවර්ඩ් එක එක්ක අපි කොහොමද ලූප් එක බ්‍රේක් කරන්නේ කියලා. ඒතර අපි මේක රන් කරගෙන මුලින්ම අපිට දීලා තියෙන ප්‍රෝග්‍රෑම් එක. ඒතර අපි මේක රන් කරගත්තොත් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ වගේ ආන්සර් ටිකක් තමයි අපි ගන්න ඕන. ඒතර අපි තියෙනවා i එකේ සිට i less than or equal to 10 i++. ඒතර අපි i කියන වැලියු එක print කරගත්තොත් අපි බලමු මොකක්ද අපිට එන ආන්සර් එක කියලා. ඒතර අපිට මෙතනදී එන්න ඕන එකේ සිට 10 දක්වා නම්බර්ස් ටික අපිට අවුට්පුට් එක විදිහට ඇවිල්ලා තියෙනවා. ඒතර අපිට අවශ්‍යයි පහ කියන නම්බර් එක ආපු ගමන් අපිට මේ ලූප් එක බ්‍රේක් කරගන්න යම් කිසි හේතුවකින් අපිට පහ කියන නම්බර් එක આવොත් අපිට මේ ලූප් එක බ්‍රේක් කරලා එළියට එන්න අවශ්‍යයි. ඒතර අපිට මේ ප්‍රෝග්‍රෑම් එක එඩිට් කරන්න කිව්වොත් අපි දන්නවා කරන්න ඕනේ අපි දානවා මෙතන කන්ඩිෂන් චෙකින් එකක්. ඒ කියන්නේ අපි කන්ඩිෂන් චෙක් කරනවා if i අපි බලනවා i සමානද කියලා පහට. in any case if i is equal to 5 අපිට අවශ්‍යයි මේ ලූප් එක බ්‍රේක් කරගන්න. එතකොට ලූප් එක බ්‍රේක් කරගන්න පුළුවන් අපිට i සමානයි 5 අවස්ථාව ආවොත්. එතකොට i සමානයි 5 නොවෙනවා නම් අපි කියනවා i කියන එක print කරගන්න කියන එක. අපි මෙතනදී බ්‍රේක් කියන එක භාවිතා කරන්නේ to jump out from the loop. එතකොට ලූප් එකෙන් එළියට ජම්ප් අවුට් කරන තමයි අපි මේ බ්‍රේක් කියන කීවර්ඩ් එක භාවිතා කරන්නේ. එතකොට අවුට්පුට් එක බලා ගන්න පුළුවන් 1 2 3 4 විතරයි අපිට අවිල්ලා තියෙන්නේ. ඒතර පළවෙනි ඉටරේෂන් එකේදී 1 එනවා, 1 සමාන වෙන්නේ නැහැ. මෙයා මේක print කරනවා. 2 ගත්තොත් 2ත් මේකට සමාන වෙන්නේ නැහැ, print කරනවා. 3 සමාන වෙනවා, සමාන වෙන්නේ නැහැ, print කරනවා. 4 සමාන වෙන්නේ නැහැ, print කරනවා. ඊට 5 කියන එක ආවහම අපිට පේනවා if i සමානයි 5, ඒ කියන්නේ 5 සමානයි 5 කියන්නේ 5 5ට සමානයි. එතකොට මෙයා මෙතනින් මේ කන්ඩිෂන් එකේ true කන්ඩිෂන් එකට ඇවිල්ලා මෙයා මෙතන බ්‍රේක් කිරීමක් තමයි සිදු කරන්නේ. බ්‍රේක් කරනවා කියන්නේ සම්පූර්ණ ලූප් එකෙන් අපි එළියට ඒමක් සිදු කරනවා. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් අපි ලූප් එකෙන් එළියට ඇවිල්ලා තියෙනවා. ඒතර මේ ආකාරයෙන් තමයි අපි ලූප්ස් වලදී අපි බ්‍රේක් කියන කීවර්ඩ් එක භාවිතා කරන්නේ. එතකොට මේක අපිට වයිල් වලදී වුණත් ගන්න පුළුවන්. වයිල් වලදී වුණත් අපිට යම්කිසි ආකාරයකින් වයිල් ලූප් එකක් භාවිතා කරද්දී නම් අපිට බ්‍රේක් කරගන්න අවශ්‍ය නම් මේ බ්‍රේක් කියන කීවර්ඩ් එක භාවිතා කරන්න පුළුවන් වෙනවා. එතකොට අපි දැක්ක ස්විච් වලදී බ්‍රේක් භාවිතා කරා, for loop එකේදී භාවිතා කරා, while loop එකේදී අපිට භාවිතා කරන්න පුළුවන්. අපි එක්සැම්පල් එකක් බැලුවොත් අපි ලියාගමු while අපි හිතමු i greater than 10 i 10ට වඩා විශාල නම් අපි කියනවා i greater than i less than or equal to 10 අපි කියනවා එහෙම වුණොත් අපිට print කරන්න කියලා out දෙන්න කියලා i එක. ඒතර අපි ඔයාලා දන්නවා මම කතා කරද්දී while loop එකේ මම කිව්වා අපිට මෙතනදී variable එකක් වෙනම initialize කරගන්න වෙනවා. මොකද අපි for loop එකේදී නම් අපි වෙනම statement එකක් තියෙනවා අපේ for loop එක ඇතුළේම initialization එකට. හැබැයි while loop එකේදී එහෙම එකක් නැති නිසා අපි අවශ්‍ය variable එක එළියේ වෙනම initialize කර ගැනීම සිදු කරනවා. ඒතර අපි i less than or equal to 10 එහෙම වුණොත් system out println. ඒතර අපි කලින් දැක්කේ වෙන මේ වගේ එකක් තමයි අපි run කරගත්තේ. අපිට අවශ්‍ය නම් ඉටරේටිව් යන්න මෙතනදී අපි ඉන්ක්‍රිමන්ට් ස්ටෙප් එක සිදු කරනවා. ඒතර අපි මේක රන් කරලා බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් අපිට ආන්සර් එකක් එනවා 1 සිට 10 දක්වා. අපි මේ while loop එකේදීත් අපිට අවශ්‍ය වෙන්නේ අපිට මුලින්ම චෙක් කරන්න වෙනවා කන්ඩිෂන් එක if
I සමානද කියලා 5ට if I සමාන නම් 5ට අපි කියනවා මේ loop එක break කරගන්න කියලා. ඒතර මේක break කරගන්න අපිට කියලා කියන්න පුළුවන්. ඒතර අපි මේක වැඩි හරියක් භාවිතා කරන්නේ යම්කිසි user inputs එක යම්කිසි criterias check කරන්න අවශ්‍ය නම් අපිට මේ break කියන keyword එක භාවිතා කරන්න පුළුවන් වෙනවා. ඒතර අපි මේක run කරගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන් 1 සිට 4 දක්වා answers ටික අපිට ලබාගෙන තියෙනවා අපි මේක රන් කරනකොට. ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ continue කියන keyword එක. ඒතර continue කියන keyword එක අපි භාවිතා කරන්නේ අපි යම්කිසි specific iteration එකක් අපිට යම්කිසි specific iteration එකක් avoid කරගන්න ඕන නම් නැත්නම් අපි කියන එක bypass කරගන්න ඕන නම් අපි භාවිතා කරනවා මේ continue කියන keyword එක. ඒතර අපි මේක හඳුන්වනවා the continue statement breaks one iteration. breaks one iteration. එතකොට එක iteration එකක් විතරක් මෙයා break කළා මෙයා පනිනවා I iteration එකේ ඊළඟ step එකට. if a specific condition occurs and continue with the next iteration in the loop එකේ ඊළඟ iteration එකත් එක්ක මෙයා යන එකක් තමයි මෙතනදි වෙන්නේ. එතකොට continue දැක්ක ගමන් මෙයා කරන්නේ ඒ iteration එක නවත්තලා ඊළඟ iteration එකට යන එක. අපි මේක change කරලා බලමු continue වලට. එතකොට අපි බලමු අපිට එන output එක මොකක්ද කියලා. එතකොට අපි මේක run කරගත්තොත් මෙන්න මේ ආකාරයෙන්. එතකොට අපි code එකේ පොඩි වෙනසක් සිදු කරගත්තා. අපි දන්නවා මෙතනදී අපි iteration එක i සමානයි 5 අවස්ථාවේදී අපි මේක bypass කිරීමක් සිදු කරනවා. එතකොට අපි මෙතනදී මුලින්ම i සමානයි 5 නම් අපි කියනවා මෙතනදී එක increment step එකක් කළා continue කරන්න කියලා. අපිට ඕනේ මෙන්න මේ 5 කියන step එකේදී මේ value එක නැත්නම් අපිට මේ 5 කියන එක print කරන එක avoid කරගන්න. ඒතර අපි මෙතනදී වෙන්නේ ඔයාලා බැලුවොත් answer එකේ මෙතන තියෙනවා 1 2 3 4 මෙන්න මේ 5 කියන step එක bypass කිරීම සිදු වෙලා තියෙනවා. ඒතර අපි දන්නවා මෙතනදී condition එකේදී i සමානයි 1 අවස්ථාවත් එක්ක i less than or equal to 10 නම් මෙතනදී මෙයා check කරලා බලනවා i සමානයි 5ද කියලා. එතකොට 5 අවස්ථාවට සමාන වෙච්ච ගමන් මෙතන i++ කරලා මෙයා continue කිරීම සිදු කරනවා. ඒතර i එක increment වුණා 6ට. ඊට පස්සේ continue step එකේදී මෙයා මේ ඊතුරු loop එකේ තියෙන ඊතුරු ටික සියල්ලම avoid කරලා නැවත වාරයක් ඊළඟ iteration එකට move වීමක් තමයි සිදු වෙන්නේ. ඒතර ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී 5 කියන value එක print වීමක් සිදු වෙලා නැහැ. ඒ කියන්නේ මෙයා continue දැක්ක ගමන් මෙයා loop එකකින් එළියට පැනීමක් සිදු කරලා තියෙනවා. එතකොට මේ ආකාරයෙන් තමයි අපි continue කියන statement එක නිර්මාණය කරගන්නේ. while loop එක අපි බලමු for loop එකකටත් නිර්මාණය කරලා. ඒතර අපි බලමු අපි for loop එකට මේක ලියාගත්තොත් අපිට ලියන්න පුළුවන් for අපි variable එක initialize කරගත්තොත් int I equal අපි දාගමු 1යි I less than or equal to අපි දුන්නොත් 5 අපිට අවශ්‍යයි increment කරගන්න I++. එතකොට අපි මේකේ statement එක දුන්නොත් අපිට අවශ්‍ය වෙන්නේ I 3 අවස්ථාවේදී if I equal 3 අපිට ඒ අවස්ථාවේදී අවශ්‍ය වෙනවා continue කරගන්න. ඒතර continue කරගන්න අවශ්‍යයි. ඒ කියන්නේ අපිට කිසිම print එකක් නැති වෙන්න අපි ඒක continue කරගන්න ඕන. නැත්නම් අපි කියනවා system out එකක් දානවා. අපි system out එකකින් අපි කියනවා මෙතන අපිට දෙන්න කියලා the number is කියලා අපි දෙමු. the number is කියලා අපි කියනවා අපිට print කරගන්න අවශ්‍යයි අර number එක i කියන number එක. ඒතර අපි මේක print කරගෙන run කරගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන් output එක the number is 1 2 4 and 5. ඇයි අපිට මේ 3 කියන step එකේදී මෙයා continue කියන එක call කරනවා. continue කියන එක call කරනවා කියන්නේ මෙයා මෙතනදී loop එකේ ඒ iteration එක bypass කිරීමක් නැත්නම් එයා එතනින් loop එකෙන් jump out කිරීමක් සිදු කරනවා. ඊටු steps ටික කරන්නේ නැතුව continue එකේදී එයා ඊළඟ step එකට නැවත වාරයක් point එක මාරු කර ගැනීමක් තමයි සිදු කරන. අතර අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ break සහ continue කියන ප්‍රධාන keywords දෙක අපි කොහොමද loops වලදී භාවිතා කරන්නේ කියන එක.